තැනක? ඔව්. ඒ කියන්නේ මේ නෑ නෑ ඔය කියන්නේ දැන් මෙතෙන්ට ඔයා දන්නවා ඇති මේ ඔය සත්තු වෙනවා. ඔව්. ඒක තමයි ඔය අල්ලගන්න ගොදුරට ගහගන්න ඉන්නේ. ගොදුරක් අරගෙන ඉන්නේ මේ? ගොදුරකුත් අරගෙන තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒකද මේ බඩ මහත් වෙලා තියෙන්නේ. ඔව් ඔව්. ඒකෙන් කොහොම හරි වෙ විදිය වෙනවා වගේ ඉන්නේ. ඒ කියන්නේ යන්න අමාරුයි නේ? නෑ නෑ යන්න පුළුවන්. හ්ම්. ඕක ඔතන ඉඳලා මේ ආවෙනික සතෙක් නෑනේ. තෙත් කලාපේනේ. ආ ඒ දවස්වල ඉන්නේ ඇලවල් අයියා හරි අදිපුර ඉන්නවා. හ්ම් හ්ම්. ඇඟට පනින්නවද? නෑ නෑ. දැන් ඉන්නේ ගොදුරක් ගිරලා නේ. ඔව් පොඩි මොකාරි අල්ලගෙන මෙතන හොඳට පේනවා මෙන්න. හ්ම්. ඉතින් හොඳට පේනවා. ඕක ඔයිට වැඩි හොඳට තියෙන ඔළුවත් එක්කලා යන්න ඕනේ ඔළුව හොයන්න අමාරුයි. කරදරයි උටනේ. ඔළුව නර මේ වැලිච්ච බටේ පැත්තට තියෙන. ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ඉන්නේ මෙහෙමයි මේ අර ගහේ පාටත් එක්ක අමාරුවෙන් හොයාගෙන ආරක්ෂාවට හොඳ නිසා ඒ පාටම ඒකත් එහෙමයි. ඔව්. ඕකට ඔතේ සත්තු වෙනවා මේ ලේන් වෙන. ඒ අල්ල ගන්න ගොදුරු කරගන්න නේ. ඔව්. ඒ දෙකටම. ඔක යනකොට ටක් ගාලා අර මේ ගහේ මුලින් මේ ගැටි වගේ ගහන්න තියෙන්නේ. ඔව්. ඔක දිගටිච්ච ගමන් මේ දුර කියලා ගහත හැකියි. ඊට පස්සේ පැනලා අල්ල ගන්නවනේ. ඔව්. ඒකටයි මේ ගුලි වෙලා ඉන්නේ නේ. ඔව්. ගොඩක් කරදර කරන්න හොඳ නෑ. පාඩු විනදෙන්න. නිදහසට බාධා වෙනවනේ යාගේ.